පින්බර වෙසක් පෝය දින මහමායා දේවියගේ තම මිත්තනිය නමින් ඉදිකරවන ලද රාජකීය උද්‍යානයක් වන ලුම්බිනිසල් උයනේ ඒ පින්වත් කුමරා මෙලව එළිය දුටුවේය. සියල්ල මවිත කරමින් උපන් බෝසත්ත කුමරා පියුම් සතක් මතින් උතුරු දෙසට පියවර සතක් ගමන් කොට මිහිරි හඩින් සීහනාද කළා. මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි. මින් පසු මාගේ ඉපදීමක් නැත. කුමරුන් සර්වමිත්‍ර ගුරුතුමා යටතේ සියලු ශිල්ප ක්‍රම ඉගෙන ගන්නට විය. රම්‍ය, සුරම්‍ය, සුබ යන මාලිගා තුල ගිහි ජීවිතයට සිත අලවමින් ප්‍රීතියෙන් කුමරු වාසය කළේය. අවුරුදු 16 වන විට සිද්ධාර්ථ කුමරුගේ සරණ මංගල්‍ය සිදු කළා. කුමරු අතිනතගත් ඒ රූපයන් මෙන්ම ගුණයෙන් අග්‍රප්‍රාප්ත වූ යශෝදරා කුමරිය සමගයි. කාලය කෙමෙන් ගත වුණා. දිනක් කුමරු අසුපිට නැගී වීදිය මතින් ගමන් කරන්නට වුණා. එහිදී කුමරුට කිසිදින නොදුටු මහල්ලෙක් නැත ගැටෙන්නට විය. කුමරු මහත්සේ කම්පනයට පත් වුණා. දෙවන දින වීදී මත ඇදවැටී සිටින රෝගීන් දක්නට ලැබුණා. දෙවන දින මිනිසුන් රැගෙන යන මලමිනියක් දැක මහත්සේ පීඩාවට පත් වුණා. හතරවන දින ඊතා ශාන්ත ගමනින් වඩිනා පැවදී රුවක් දැක සිත ශාන්ත භාවයට පත් වුණා. කෙමෙන් කෙමෙන් කාලය ගත වී ගියා. රාහුල පුත්කුමරු මෙලව එළිය දුටු බව සිදුහත් කුමරාට දැනගන්නට ලැබුණා. එදිනම රාත්‍රියේ චන්න ඇමති සමග කන්තක අසුපිට නැගී බෝසත් කුමරු අභිනිෂ්ක්‍රමණය කරන්නට වුණා. අලූයම වන විට අනෝමාගන් ඉවරට පැමිණමින් චන්න ඇමති හට සියලු ආභරණ ආදිය ලබා දෙමින් උන්වහන්සේ වනට නික්ම ගියා. මහ වන මැද උග්‍ර තපස් රකිමින් සත්‍ය සොයන්නට වුණා. සුජාතාවගේ කිරිපිඩු දානය පිළිගත් උන්වහන්සේ නේරංජනා නදියෙන් පැන් පහසු වී කිරිපිඩු අනුභව කළා. එම රන් පාත්‍රය නේරංජනා නදියට දමමින් මෙසේ අදිෂ්ඨාන කළා. මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්‍රය උඩුකම් බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහලට පාවී යත්වා. සොත්තිය නම් බමුණාගේ කුසතන අටමිට පිළිගනමින් සුවිසල් ඇසතු බෝරුකමුල බුදුපදවිය ලබා මිසමෙතනින් නොනැගිතිමී සිතා දැඩි අධිෂ්ඨාන ගෙන අසුන් ගත්තා. වජිරාසනහ මත වැඩහිද සිත සමාධීගත කරදිම බිහිසුණු සිදුවීමක් සිදුවන්නට වුණා. එහිදී පවිතු මාරයාට අප මහා බෝසතාණන් වහන්සේට කිසිදු ආකාරයකින් කරදරයක් කරන්නට නොහැකි විය. මහත් නිස්කලංක වටපිටාවක් මධ්‍යයේ උන්වහන්සේ වැඩ සිටියා. පින්බර වෙසක් සදරසින් ආලෝකමත් වූ අලුයම යාමේදී සියලු කෙලෙසුන් දුරු කිරීමත් සමග උන්වහන්සේ තුන් ලෝව දිනා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් ගිනනෙන් පීඩිත වූ අනේක විද ජනයාට හිතසුව පිණිස දහම් දේශනා කළා. උන්වහන්සේගේ දහම අවබෝධ කරගනිමින් සතර දෙසින් මහා සංඝරත්නය බිහිවන්නට වුණා. ප්‍රථම රහත් 69 ලෝකානුකම්පාව පිණිස දහම් ප්‍රචාරයට පිටව ගියා. කාලය ගෙවී යාමත් සමග අප මහා බෝසතාණන් වහන්සේගේ පරිනිර්වාණය මෙසේ සිදුවන්නට වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ශක්තිය කෙමෙන් දුර්වල වන්නට වුණා. වෙසක් සද හොදින් පායා තිබුණ උපවර්තන සල්ලුයනේ අකලට සල්මල් පිපී සුවඳ විහිදුනා.
දෙවියන් දිවමල් පූජා කළා. පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව දෙතිස් කතාවෙන් වැළකී යුතුයි. දස කතාවෙන් යුක්ත විය යුතුයි. ලාමක ආශාවන්ගෙන් බැහැර විය යුතුයි. ඉහළ මාර්ගඵල අවබෝධ කිරීමට අධිෂ්ඨානයෙන් සහ නුවණින් යුතුව වීරය කළ යුතුයි. පින්වත් මහණෙනි, අකුසල් වලින් මිදෙන්න සිල් ගුණදම් පුරමින් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරන්න. අප්‍රමාදීව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙරවන්නට තමා තමාවම දූපතක් කරගන්න. පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. නොපමාව කුසල් දහම් වඩන්න.